වාගේ වෙන්නට මගේ ජීවිතය අමතක නොවන සුන්දරක් දෙකක් වුණා. ඒ වගේම නර්තනයේ සෑම අංගයකම වටිනාකමක් දෙමින් ඒ උසස් නිර්මාණයක් එළිදක්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ සුන්දර භූමියේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය රැකගෙන ලස්සන නර්තන නිර්මාණයක් එළිදක්වන්නට අපි ඔයාලට පුරුදු වෙනවා. ලස්සනක වැඩක ආරම්භයක් ළඟදීම අපෙන් බලාපොරොත්තු වෙන්න. ඒ වගේම අපේ ත්‍රිපාලී නර්තන කණ්ඩායමට අපි මේ වගේ ලස්සන නිර්මාණයක් නරඹන්නට අපි ඔයාලට සුවද ආරාධනාවක් කරනවා. Thank you. අපි ලස්සන නිර්මාණයක් කළා. කෙටි කාලයක් තුල කරපු ලස්සනම නිර්මාණයක්. වසර ගණනාවකට පෙර වැසුණු පැතිකඩක් නැවත උපනැංවීමක් කරා. මව්වරුන් වශයෙන් අපි සියලු දෙනාම එකට එකතු වෙලා කරපු මේ ලස්සන නිර්මාණය බලන්න අපි ඔයගොල්ලෝ ඔක්කොමටම ආරාධනා කරනවා. සුබ දවසක් හැමෝටම. කාර්යබහුල ජීවිතත් එක්ක මනස හිත නිදහස් කරන දෙයක් තමයි නර්තනය කියන්නේ. ඇත්තටම ඒක මං හරි අපූර්වට විඳින කෙනෙක්. යුරෝපයේ ජීවත් වෙන අම්මලා හැටියට අපි ළඟදී ලස්සන වැඩක් පටන් ගත්තා. අපි ලස්සන නිර්මාණයක් කරා. ඇත්තට මේක දකිනකොට මට ගොඩක් ආසයි හිතුණා. ඉදිරියේදී තවන් එවන් නිර්මාණයන් සමග හමු වෙන්න අපි ආරාධනා කරනවා. ආයුබෝවන්. යුරෝපයේ සිටින අම්මා කෙනෙක් හැටියට මම මේ නර්තනයට සම්බන්ධ වුණ ප්‍රථම නර්තනය. ඉතින් ඇත්තටම හරි සතුටුයි. මාව මේ නර්තනයට සම්බන්ධ කරගත්ත ඒ ශංගිනංගිට ඉරේෂණංගිටත් ගොඩාක් ස්තුතියි. ඉතින් අපි දිගටම විවිධ පැතිකඩ වලින් නර්තනයන් එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. Thank you. නර්තනය කියන්නේ මම පාසල් යන කාලේ ඉඳලම ඉතාමත් ආශාවෙන් සහ හරිම කැමැත්තෙන් කරපු විෂයක්. ඉතින් ඒ අතීත මතකයන් අවදි කරගන්න මට ආයෙත් අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ නර්තන නිර්මාණය සංවිධානය කෙරුවේ ත්‍රිපාලි කලායතනයේ අපේ ආදරණීය ඉරේෂණංගි සහ ඉසංගිනංගි. එයාලා මවුරු කණ්ඩායමක් එකතු කරගෙන ලස්සන වැඩක් පටන් ගත්තා. අපි මේ කරපු පළවෙනි නිර්මාණය කණ්ඩායමක් විදියට අපි හරිම ආශාවෙන් කැපවීමෙන් සහ හරි එකමුතුව මේ නිර්මාණය අපි කෙරුවා. හරිම ලස්සනයි. මොකද යුරෝපයේ ජීවත් වෙන අපි ගෙවන්නේ හරිම කාර්යබහුල හරිම ඒකාකාරී ජීවිතයක්. ඉතින් ඒ තත්ත්වයෙන් මිදිලා මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න ලැබීම අපි හැමෝටම හරිම සතුටක්. මේක අපේ පළවෙනි නිර්මාණය. ඉතින් ඒ වගේම ඉදිරියටත් අපි විවිධ සම්ප්‍රදායන් මුල් කරගෙන ලස්සන නිර්මාණ ඒ වගේම විවිධ නවපරපුරේ ගීත සමග ලස්සන නිර්මාණයන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා අපේ නර්තනයන් බලන්න කියලා. ඒව රස විඳින්න අපිත් එක්ක එකතු වෙන්න ඔයාලගේ අදහස් අපිට දෙන්න. ඒ හැම දෙයකටම ඔයාලට ස්තුතියි. ත්‍රිපාලී කලා ආයතනයේ විසින් මව්වරුන්ගේ නර්තනයක් ඉදිරිපත් කර ඇත. එය නැරඹීමට ඔබ සැමට ආරාධනා. පාසල් වලදී කියන්නේ අපපාටත් පමණක් නොවන අවධියක්. ඒ අතීතයට යන්න නැත්නම් කියා හිතනවා අනන්තයි. නමුත් අවාසනාවකට අපට ඒ අවස්ථාව නොලැබෙන බව අප කවුරුත් හොඳින්ම දන්නා දෙයක්. කාලයත් එක්කම අපේ කාර්යබහුලකම නිසා අපේ ජීවිත තුළින් ගිලිහී ගිය දේ බොහෝයි. වසර කිහිපයකට පෙර මා හැදෑරූ ශ්‍රී ලාංකීය නර්තන කලාවට නැවතත් පණපොන් මටත් අවස්ථාවක් ලැබුණා. ත්‍රිපාලි කලායතනයේ ඉරේසා සහ ඉසංගි යන සෝයන් දෙදෙනාට මම මුලින්ම මට ඒ අවස්ථාව ලබා දුන්නට මම ස්තුති කරනවා. මොකද කියනවා නම් විදේශ රටක කාර්යබහුලත්වකමින් ජීවනය ගෙවන අප පාසල් යන අවධියේ හැදෑරූ ඒ නර්තනය අපේ ශරීරයේ කොටසක් වෙලා තිබුණා. ඉතින් මේ ලැබුණු අවස්ථාව මට නම් මගේ ජීවනය
නවපණ ගැනීමක් හා සමානයි. අපේ නර්තනය ගැන කියනවා නම් ඉතාමත් කෙටි කාලයක් තුළ අපේ කණ්ඩායමේ සියලු දෙනාගේ කැපවීම, සහයෝගය සහ එකමුතුකමත් එක්ක කෙටි කරගත් ලස්සන නිර්මාණයක්. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා ඒ නර්තනය බලන්න කියලා. ඉතින් ත්‍රිපාලිත් සමග එකතු වන්න. ඒ රසයේ විඳින ගමම්ම අපි අද කතා කරන්න යන්නේ අපි කරපු අලුත්ම නිර්මාණයක් ගැන. ඔයාට මොකද හිතෙන්නේ මේ නිර්මාණය ගැන? අපි දැන් මාස කිහිපයකට පෙර කරපු නිර්මාණය වගේම මේ නිර්මාණයක් අපි මහන්සියෙන් කරපු නිර්මාණයක්. මේ නිර්මාණය ගැන ඔයාට මොකක්ද හිතෙන්නේ? ඇත්තටම මේ නිර්මාණය අපි කතා කරන්න ඕනේ දෙයක් තමයි අපේ ආදරණීය අම්මලා ගැන. මොකද ඒ කට්ටිය ඇවිල්ලා කාර්යබහුල ජීවිතයත් එක්ක, කාර්යබහුල වැඩත් එක්ක, එතකොට සමහර දරුවෝගේ වැඩ, ඒ වගේ ගොඩක් දේවල් එක්ක අපි වෙනුවෙන් කාලය කැප කරලා එයාලගේ තියෙන ආසාව වෙනුවෙන් කාලය කැප කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඒකට දැන් මෙතනින් එහාට දීර්ඝව අපිත් එක්ක එයාලා සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට අපි ඉදිරියටත් නිර්මාණ කරනවානේ. මොන වගේ නිර්මාණද කරන්නේ? අපි කරන්න බලාපොරොත්තු වෙනවා අලුතෙන් වෙන නව පරපුරේ සින්දු වලටත් අපි නිර්මාණය කරමු. ඒ වගේම අපි මූලිකත්වය දෙන්නේ සම්ප්‍රදායත් එක්ක සම්ප්‍රදාය හා බැඳිලා තියෙන නිර්මාණයන් අපි කරොත් සුදුසුයි කියලා මට ගොඩක් හිතෙනවා. මොකද අපි ඉන්නේ යුරෝප් රටක නිසා හැමෝගෙම ගිලිහීගෙන යමින් පවතිනවා සම්ප්‍රදාය. ඒ නිසා අපි සම්ප්‍රදාය ඇතුළතින් පවා අපි නිර්මාණයක් බිහි කරන්න තමයි අපේ උත්සාහය. අපේ ක්ලාසස් ගැන දැනුවත් කරනවා නම් කොහොමද දැනුවත් කරන්නේ? ඔව්. අපේ ක්ලාසස් දරුවන් සඳහා සෙනසුරාදා දින පවත්වනු ලබනවා. ඒ වගේම මව්වරු සඳහා විශේෂයෙන්ම අපි එක සඳහන් කරන්න ඕනේ. මොකද දෙමෝපියන්ට කියනවා ඔබටත් ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ ලස්සන නිර්මාණයන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබගේ රස ආස්වාදයට, ඔබගේ කාර්යබහුල ජීවිතේ මිදිලා හිත, මනස ඒ වගේ ඔක්කොම ඔබට සුවපත් කර ගැනීමට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් මේ වගේ අලුත් ඒකින් අලුත් නිර්මාණයකින් නැවත හම්බ වෙමු. අපේ channel එක subscribe කරන්න, අපිත් එක්ක එකතු වෙලා දිගටම අපේ නර්තනයන් බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා. Ciao. Tripali Production.